Welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අපි ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ අපි යන්නේ අවුරුද්දකින්. හරියටම අවුරුද්දකින් තමයි හස්බන්ඩ්ගේ ගමට. මොකද මම ගිය අවුරුද්දේ ප්‍රෙග්නන්ට් වෙලා හිටපු නිසා එයාටවත් මටවත් එහෙ යන්න බැරි වුණා. ඉතින් අපි ඩිසයිඩ් කරගත්ත හරි අපි මේ අවුරුද්දට අපි හස්බන්ඩ්ගේ ගමේ යමු කියලා. ඉතින් අපි තුන්දෙනාම බරු ටික ඔක්කොම පැක් කරගෙන 12 වෙනිදා උදේ තමයි අපි පිටත් උනේ. මං කිව්වේ නෑනේ හස්බන්ඩ් කොහෙද කියලා. හස්බන්ඩ් ගාල්ලේ දකුණු පළාතේ. ගාල්ලේ නෙළුවේ තමයි එයා ඉන්නේ. එයාගේ ගම තියෙන්නේ හේ. ඉතින් අපි එහෙ තමයි දැන් මේ යන්නේ. යන්න තැන් නම් ගොඩක් ඩිසයිඩ් කරගෙන තමයි අපි මේ ගමන දාගත්තේ. අපි දවස් 5කට තමයි යන්නේ. අපි බලමු අපිට ඩිසයිඩ් කරගත්ත විදිහට අපිට ඒ තැන් වලට යන්න පුළුවන් වේවිද කියලා. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්ත ගමන් පුංචි වෙලාවක් ඇතුළත පැටියා නිදි. එයා එහෙම තමයි. සාමාන්‍යයෙන් වීල් එකට නැගලා පුංචි වෙලාවක් ගිය ගමන්ම එයා නිදා ගන්නවා. ඒක ඇත්තටම මටත් ලොකු පහසුවක්. A few hours later. අපි දැන් මේ යන්නේ ගිරිය පාරේ. හරිම ලස්සනයි. කොළ පාට පරිසරයක් තමයි ඉතින් තියෙන්නේ. මෙතන ඉඳලා ඉතින් පටන් ගන්න මේ පරිසරය හස්බන්ඩ්ගේ ගමට යනකම් ඒ විදිහටම තියෙනවා. මේ ඉන්නේ අපි අගලවත්ත හරියේ. අපිට වගේම වීල් එකටත් ටිකක් මහන්සි නිසා අපි හිතුවා ඉතින් මෙතන පොඩ්ඩක් නතර කරලා ටිකක් වෙලා ඉඳලා යන්න. ඔන්න ඉතින් අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේ දැන් ඉන්නේ අපි කුඹදුව හරියේ. මේ බුදු පිළිමය මම හස්බන්ඩ්ගේ ගෙදරට මුලින්ම යනකොට සම්පූර්ණයෙන්ම පාට කරලා තිබුණේ නැහැ. ඒ වුණාට මේ පාරේ යනකොට සම්පූර්ණයෙන්ම පාට කරලා වැඩ නියම කරලා තිබ්බේ. ඉතින් පුදුම ලස්සනයි ඈතට. ඔන්න අපි දැන් ඉන්නේ නෙළුවේ. මෙතන තමා මම යන්න ආසම තැන. මොකද මෙතන වතුර මාරම සීතලයි. මේ වතුර බොන්නත් පුළුවන්. අපි මෙතෙන්ට යනකොට දවල් 2-3 වගේ වුණා. ඉතින් ඒ ටයිම් එකට අවුව රස්න ගොඩක් වැඩිනේ. ඉතින් මෙතනින් මූණ කර ටිකක් හොදලා රිෆ්‍රෙෂ් වෙලා තමයි අපි ගියේ. දුර යන බස් එහෙමත් මෙතන නතර කරලා වතුර බොන්න ගන්නවා. ඉතින් සීතල වුණාට මම බබාවත් චුට්ට කකුල් දෙකේම හේතුව බලන්න. එයා කොහොමද වතුරට ආස කෙනෙක්. විතර නාන දෙනවනම් ඒත් මම නාලා තමයි යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් නෙළුවෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතන නතර කරන්න. මේ තියෙන්නේ කටුපොල් වගාවක්. මෙහි ගොඩක් ඉඩම් වල කටුපොල් වගා කරලා තියෙනවා. කටුපොල් වලින් තමයි ෆාම් ඔයිල් හදන්නේ. මේ හස්බන්ඩ්ගේ ගෙදර ඉස්සරහා එකම තේ යායක් තමයි තියෙන්නේ. කොළම කොළ පාට පරිසරයක් තියෙන පුදුම ලස්සනයි.
අපි අද යනවා ගැටබරු පන්සල් වඳින්න. ඉතින් ඔන්න ඔය නිසා තමයි ඔය දෙන්න ඔය උදේ පාන්දර හැරීගෙන ඉන්නේ. එහෙනම් ඉතින් අපි යන ගමන් හම්බෙමු. අපි ගෙදරින් පිටත් උනේ උදේ 9ට විතර. අපිට ගෙදර ඉඳලා කිලෝමීටර 30ක් 35ක් වගේ අතර දුරක් තියෙනවා ගැටබරු රජමහා විහාරයට. මම ගැටබරු පන්සලට යන්නේ මේ දෙවනි වතාවට. පළවෙනි වතාවේ යනකොට නම් ලොකු බයිකින් ගියේ. මොකද අපි දෙන්න බයික් එකේ ගියේ. යන්න බෑ. අද සෙනග වැඩි. ඉතින් අපි කට්ටිය වාහන ටික නතර කරලා පල්ලෙහායින් දැන් පයින් යන්න තමයි හදන්නේ. අපි කට්ටියම එක තැනකින් වාහන ටික පාක් කරලා කිලෝමීටරයක් විතර වගේ දුරක් අපිට තිබ්බේ පයින් යන්න. ඉතින් අපි ඒ ටික හිමින් ගියා. අවුරුදු කාලේ දිග නිවාඩුවක් තියෙන නිසා ගැටබරු වඳින්නත් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. Ani, ya wah ini lah, kok.
කට්ටියම ගැටපරු ගිහිල්ලා වැඳලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගින්ගඟෙන් නාන්න. මේ වතුරත් පට්ටම සීතලයි. වැඩේ කියන්නේ ගඟේ උඩහ කොටසට හොඳටම වහිනවා. එතකොට අපි ඉන්නේ ගඟේ පල්ලෙහා කොටසනේ. එතකොට අපිට හොයන්න බෑ වතුර වැඩි වෙන විදිහක්. ඉතින් අපි විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් නාලා ටක් ගාලා ගොඩට ආවා. මොකද වතුර වැඩි වුණොත් අපිට හොයන්නත් බෑ. අපිට මේ ගොඩට යන්නත් බැරි නිසා. මම බබල් ටී ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට හොය හිටියා මම සෑහෙන කාලයක්. ඉතින් ෆයිනලි මට බබල් ටී එකක් හම්බුණා. මේක අපි ගත්තේ මීරිගම ටවුන් එකෙන්. බබල් ටී බොන්න මම වගේ ආස කෙනෙක් ඉන්නවා නම් මීරිගම ටවුන් එකෙන් ගන්න පුළුවන්. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. නැවත ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. බයි.